ප්‍රොෆෙෂනල් ඒවාට ඉල්ලුව මෙන්න ගෙනවා තන්ඩබෝල්ට් ගෙනාපු සුපර් ලගේ ප්‍රොෆෙෂනල් මේක මේක තමා 2026 ගෙනාපු ප්‍රොෆෙෂනල්ම බාන්න. ඉතින් මේක තමා තන්ඩබෝල්ට්ස් ගෙනාපු සුපර් ලගේ අලුත් ස්පීකර් එක. මේක මොඩල් එක වෙන්නේ M883. ඉතින් අපි කතා කරමු මේකේ බර නම් ගත්තොත් කිලෝ 25ක් 28ක් වගේ තියෙනවා මේකේ බර. ඉතින් අපි එකින් එක කතා කරමු. අයියේ මේකේ මේ උඩ ස්පීකර් 6ක් තියෙනවා. පොඩක් කියන්නකෝ කියන්නේ. මේක මල්ලි බේස් බින් එකයි. එතකොට වෙනම වොයිස් පැත්තටයි ටියුටර් පැත්තටයි වෙනම තමයි එන්නේ. මේක ගොඩක් කට්ටිය දන්නවා, ගොඩක් කට්ටිය දන්නේ නැති කට්ටිය තියෙන මේක ඇල ප්‍රොෆෙෂනල් ස්පීකර් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ඒ කියන්නේ වෙන ගොඩක් ස්පීකර්ස් වලින් ගන්න බැරි ක්වොලිටි එකක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ අපි සින්දුවක් අහනකොට ඒක තියෙන ඒක ඉන්ස්ට්‍රුමන්ට් ටික වෙන වෙනම ඇහෙනවා මල්ලි. වෙන වෙනම ඇහෙනවා. ඒකට මේකේ තියෙන අඟල් 10යි බේස් බින් එකක් විතර අඟල් 10 ස්පීකර්ස් දෙකක් එනවා. ඊට අමතර උඩේනවා ස්පීකර්ස් 6ක්ම. ස්පීකර්ස් 6ක් එනවා. ඒකෙන් තමයි වොයිස් පැත්ත, ටියුටර් පැත්ත ඒ ටික වැඩ කරන්නේ. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක්. බේස් ක්වොලිටි මේ කියන සින්දුවක් අහද්දී ඒකේ තියෙන ක්වොලිටිය වෙන මම හිතන්නේ ඒ කියන්නේ නෝමල් ඔය පාටි බොක්ස් වල ක්වොලිටි ඒවා තියෙනවා. ඉතින් මේ ක්වොලිටිය ගන්න ටිකක් අමාරුයි වෙන නෝමල් ස්පීකර්ස් වලින්. ඉතින් අපි බලමු ස්පීකරේ බෑක් පැනල් එක. තනිකර මම නම් දැක්ක මික්සර් එකක් වගේ. ඔයාලට පේනවා ඇති. මේකේ අපි මීට කලින් නොදකපු අලුත්ම පොට් 3ක් තියෙනවා. මොනවාද අයියේ? පොඩ්ඩක් කියන්න. මේකේ මල්ලි මෙහෙමයි. සාමාන්‍යයෙන් අර මේක අර ප්‍රොෆෙෂනල් වල ඉතින් ප්‍රොෆෙෂනල් විදියට එන එකක් නේ. ඒකට මේකේ මල්ලි වෙනම අපිට පුළුවන් වඩ දැන් මෙතනින් ස්විච් එක ඔන් කරගත්තාට පස්සේ එතන මම ස්විච් එක ඔන් කරගන්නේ. එතකොට පෙන් එක ගහන්න පුළුවන්. ඊට පස්සේ වෙනම මේකේ තියෙන ඔයගලන්ට පේන ඇති ඉන්ඩෝ අවුට්ඩෝ වෙනම ස්විච් එකක් තියෙනවා. එතකොට අපිට අවුට්ඩෝ වැඩක් කරනවා නම් ඒක අවුට්ඩෝ මෝඩ් එකට දාගන්න පුළුවන්. ඉන්ඩෝ වැඩක් කරනවා නම් ඒක ඉන්ඩෝ මෝඩ් එකට දාගන්න පුළුවන්. ඒතකොට වාට පුළුවන් මේක වෙනම බේස් ට්‍රිබල් කන්ට්‍රෝල් මයික් එකේ ඒ ටික මයික් එකේ ඩිලේ එකේ ඒ ටික ඔක්කොම වෙනම තියෙනවා. වෙනම අපිට ඉක්විලන්ස් එකක් දීලා තියෙනවා ට්‍රිබල් පැත්ත බේස් පැත්ත ඒ ටික හදාගන්න. ඒකට විශේෂයෙන්ම තියෙනවා මේකට මයික් දෙකක් කොහොමත් වයර්ලස් මයික් දෙකක් හම්බෙනවා. ඊට අමතරව මේක පුළුවන් අර SLR පෝට් එක තියෙනවා. ඒ කියන්නේ මයික් එක හොඳ ගෙන් එකක් ගන්න පුළුවන් මේ SLR පෝට් එකට කනෙක්ට් කරාට පස්සේ ඒක ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් ඩිරෙක්ට් පවර් සප්ලයි එකට දෙන්නත් පුළුවන්. කියන හොඳම කාරණාව තමයි මේක අපි කිව්වේ කෙලිම පැය 12ක් රීචාර්ජබල් වැඩ කරනවා. තව විශේෂ කාරණාවක් තියෙනවා. මේකේ විශේෂ දේවල් ගොඩයි. ඒක තමයි ඔයාට පුළුවන් හිතන්නකෝ 12 වෝල්ට් මේකේ වෙනම අවුට්පුට් එකක් ඉන්පුට් එකක් තියෙනවා. මේකෙන් පුළුවන් අපේ 12 වෝල්ට් ඉන් කරගෙන එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ වාහන එක චාර්ජ් එකට දාලා එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හැතරම බොත් සුපිරියක්. ඉතින් මේකේ ක්වොලිටි එක ගැන මේ ඒක අපේ ෂොප් එකට ඇවිල්ලා ඉතින් අහලම බලන්න ඕනේ. ඒ උනාගේ මේක ඔප්ෂන් එකක් තියා නේද? මේකෙම තව ස්පීකර් එකක් පෙයා කරන්න පුළුවන් එක. ඔව් මේකේ මල්ලි මේ පුළුවන් හිතන්නකෝ අවුට්ඩෝ වැඩක් එහෙම කරන එකට ඉන්ඩෝ වැඩක් වුණත් ඒකෙන් පුළුවන්. මේ જાතියම දෙකක් මල්ලි එකට කම්පෙයාර් කරන්න පුළුවන්. හිතන්නකෝ ඒ කියන්නේ වෙන වයර් එකක් කෝඩ් එකක් මුකුත් සම්බන්ධ කරන්නේ නැතුව මේ જાතිය දෙකක් එකට පෙයාර් කරන්න පුළුවන්. ඒ කියන්නේ සුපිරි ක්වොලිටියක් ගන්න පුළුවන්. එතකොට අර සාමාන්‍ය ක්‍රවුඩ් එකක් 400ක් 500ක් ඉන්න තැනක් වුණත් මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා SLR මයික් වලට අමතරව ඒ පෝට් එකටම තව වෙනම මයික් දෙකක් ගහගන්න ප්ලග් කරගන්නත් පුළුවන්. බේස් ගිටාර් එක ඒ ටික ඔක්කොම ප්ලග් කරගන්න පුළුවන්. පොඩි මිකෝත් ලොකු මික්සර් එකක් වань ඒකට හයිතර ගන්න පුළුවන්. පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඕන එකක් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර් එක මෙච්චර විශේෂ වෙන්නේ ඇයි? මං කියන්නම් ඒක. ඔයා හිතන්න ඔයාට අර බිස්නස් එකක් මේක පටන් ගන්නකොට මේක ගත්තොත් ඔයාට ඉන්ඩෝර්ස් මොකක් හරි ෆන්ක්ෂන් එකකට අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකකට මේකෙන් මෙහෙමටම ගැලපෙනවා. මොකද ඒ ඔප්ෂන් ටික මේකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාට සින්දුවක් ස්ටුඩියෝ ලෙවල් එකකට අහන්න ඕන නම් ඔයා ගන්න ඕනේ එකම ස්පීකර් තමයි මේක. ඉතින් කවුරුත් දන්නවා කොළඹ හවුස් මාරහන්දිය සහ ඉන්දිකාපුර හන්දිය අපේ ෂොප් වලින් මේක ලබා ගන්න පුළුවන්. ඉතින් දැම්ම වල සෙට් එකක් දාන්න දැම්ම නැත්නම් කෝල් එකක් දෙන්න කතා කරලා